අද රට පුරාම හොඳ මාර්ග පද්ධති ඉදි වෙනවා. කොළඹට විතරක් සීමා වෙලා තිබිච්ච මාර්ග පද්ධති රටට ලැබෙනවා. අධ්‍යාපනය අපේ දරුවන්ට ලැබෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ මේ හැම විභාගයකින්ම පළවෙනියෝ දෙවෙනියෝ අද කුරුණෑගලින් මේ ගම්බද ප්‍රදේශ වලින් ජනනය වෙනවා. විදුලි බලය ආලෝකයත් එක්ක හැම ජනතාවක්ම අලුතෙන් බලාත්මක වෙනවා. කුරුඳු වත්තට කොල්ලු පිටියට සීමා වෙලා තිබිච්ච අපේ රටේ දේශපාලන නායකත්වය ගමට ගම් දොරට ගමන් කරමින් තිබෙනවා කියන එක අපි ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. ඒ විප්ලවය ඒ ගමේ ඇතිවෙච්ච මහා විප්ලවය නැවතත් ආපසු හරවන්න ඉඩ තියන්නට එපා. මේ ගලන ගඟ ඉදිරියට ගෙන යා යුතුයි. හැම ගම් නියම් ගමකම ආලෝකමත් වෙමින් නව මාවත් ඉදි වෙමින් ඒ වගේම නව විදුලි යෝජනා ක්‍රම ඇති වෙමින් අපේ දරුවන්ට ආලෝකය ලැබෙමින් ඔවුන් බලාත්මක කරමින් අපේ අනාගත රාජ්‍ය නායකයන් අපේ මේ ගම්බින් වලින්ම බිහි කරගන්නට හැකි පරිසරය හැකි අවස්ථාව ලබා දීම තමයි මහින්ද චින්තන ඉදිරි දැක්මේ අතිරත් ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනාව වෙලා තියෙන්නේ. එහෙමනම් අපි විදුලි බල ශාස්ත්‍රයේ මහා ජයග්‍රහණ ලැබලා තියෙනවා. විදුලිය කපපු කළුවර යුගයට තිත තියලා නැවත දශක ගණනාවකටවත් විදුලිය කපන්නේ නැති කළුවර යුග නැති නව යුගයකට රට අරගෙන ගෙනිහිල්ලා තියෙනවා. ඒ වගේම සැමට විදුලිය අයිතියක් ඒ සැමටම විදුලිය ලබා දීමේ අයිතියත් අපි සහතික කරලා තියෙනවා.